back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අපිව බලන්න යාළුවෝ දෙන්නෙක් ආවා. ඉතින් එයාලත් එක්ක ගත්ත වීඩියෝ එක තමයි අද මම අරන් ආවේ. ඔන්න ඉතින් අද සාරා සෙන්ටර් එකේ තමයි අපි ඉන්නේ. සාරා සෙන්ටර් එක තියෙන්නේ සාජ සයිඩ් එකේ තමයි තියෙන්නේ. කවුරුත් දන්නවා UAE වල සාජ කියන්නේ කොහෙද කියලා. ඉතින් අද අපි මෙහි ඇවිල්ලා ඉන්නේ හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ජපාන් ඉඳලා. ඒ දෙන්නව හම්බෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අද දවසේ මොකද වෙන්නේ කියලා බලමු. සද්දේ වැඩි හින්දා වලට පොඩ්ඩක් ඇහෙන අඩු ඇති. මට මයික් එක ගේන්න අමතක වුණා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඒ දෙන්න තමයි ඇවිල්ලා හිටියේ. හරිම ආදරණීය දෙන්නෙක්. ඒ කට්ටිය පැයකට කලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට කෝල් කරනකොට පොඩ්ඩක් වෙලා ගියා. ඉතින් අපි ඉක්මනට ලෑස්තිලා ආවා. මොකද අද අපි 3 දෙනා විතරයි ඉන්නේ. අශිනී, සුරජ්ජයයි, නිමේෂ් අක්කයි 3 දෙනාම වැඩ. ඒන් එයාලට එන්න උනේ නෑ. අපි 3 දෙනා ඉතින් ලෑස්තියට ටක් ගාලා ආවා. ඉතින් අරවා. ජපන් බෑ. අනේ මම කිඩ්ස් ඒරියා ගන්නෙ. ඉතින් හස්බන්ඩ් එයාලත් එක්ක කතා කරනවා. මම නම් ලොකුවට ජපනිස් දන්නේ නැහැ. පොඩි පොඩි වචන ටිකක් දන්නේ. දෙන්න මල්ලේදී වුණා. දෙන්නම එකින් අයි කොට්ටයි ඉන්නේ අද. එලිසා. go ahead and wash. ඒ දෙන්න කාලා ඇවිල්ලා තිබ්බේ නැහැ. අපි නම් කෑම කාලා තමයි ආවේ. මොන හරි ගන්න ඕනි කියලා ෆුඩ් කෝට් එකට ආවා. එතකොට අපිට වාඩි වෙලා කතා කරන්න පුළුවන් හින්දා ඒ දෙන බර්ගර් කින් එකෙන් මං හිතන්නේ බන් මොන හරි ගන්න ගියා. අපි ඉතින් බේවරේජ් වලට සොෆ්ට් ඩ්‍රින්ක්ස් ගත්තා. ඉතින් දැන් ඒවත් අරගෙන කක්කා කතා කරන්න තමයි යන්නේ. Dubaiったそして日本語話せないからでも今の仕事のところは2人日本人いるから日本語話す本当は日本人いや知ってると思うこじゃディグリもあるからディグリあるපද්මය අයියා ඉන්නවා. පද්මේ පොඩ්ඩක් රතු පාටයි වගේ පද්මගේ පාට. ගොඩ කාලෙකින් මීටුන හින්දා යාළුවට ඉතින් කතා කරන්න දුන්නා. මොකද මේ දෙනාට ඉංග්‍රීසි ලොකුවට බෑ. ඉතින් මටත් ජපනිස් බැරි හින්දා මං මගේ පාඩුවේ හිටියා. කේල් බද්දර පද්මෙත් එක්ක ඉතින් මං ඉන්නවා. අපිට ඒව තේරෙන්නේ නැහැ. අපිට ඒ භාෂාව තේරෙන්නේ නැහැ. Video. Ayo. උන්ටත් මොකෝ ඇඟිලි එක ගහනවා. Oh, edrinya. Oh, nice. Smile. බණ්ඩක්වත් තියෙනවා. ඔන්න ඉතින් අපි යාළුවත් එක්ක කතා කරලා ඉවරයි. අපි දැන් යන්න තමයි හදන්නේ. මොකද යාළුවටත් හොටෙල් එකට යන්න ඕනේ කිව්වා ඉක්මනටම. ඉතින් එයාලා මැයි මාසේ තමයි යනවා කිව්වේ. ඊට කලින් මීට් වෙන්න ඕනේ කිව්ව හින්දා ඉතින් අපි මීට් වෙන්න ආවා. බයි. ඔන්න ඉතින් එයාලත් හොටෙල් එකට ගියා. අපිත් ගෙවල් බලා පිටත් වුණා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි. see you. පරිස්සමින් ඉන්න. ආදරේ.